කියන බය වෙන්න එපා. හැබැයි අනවශ්‍ය විදිහේ පෞද්ගලික පරිගැනීම් හැර ඕනෑම ආකාරයකට Tamanට ඇත්ත කීම සඳහා අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. ඔව්. ඒ නිසා අපි සූදානම් මේ පෙළගැස්ම බලන්නට මේ කඳුළු විකුණම් කරන්නට නෙමෙයි. ඔබගේ කඳුළු වලට යම්කිසි අර්ථාන්විත බවක් ලබා දෙන්නට යම්කිසි අපිට හැකි මාධ්‍ය වපසරිය තුල පිටුතුලක් ලබා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ සුගත්. ඔව්. අපි එහෙමනම් දැන් ඔබට ගෙනීම සඳහා බලාපොරොත්තු වෙන්නේ මැද පෙරදිග ජීවත් වන ඔබට මේ අද ඊයේ දවස් ටිකේ අත්වෙච්ච දරුණුතම ඉරණම පිළිබඳව ලංකාවේ අපි දැක්ක හැටි. මම හිතන්නේ ඒ මුලින්ම දුටුවේ කුවේට්ටි නදීරා සිරවල ඉන්න අයව බේරා දෙන්න කියලා ඉවරලා ඇගේ පවුලේ කට්ටිය ඇවිල්ලා අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමා මහේෂ් බණ්ඩාර මහතා හමු වුණ අවස්ථාව. ඉන් අනතුරුව හැඬුවේ සුදේශ් අද කටාරෙහි මරණ දඬුවම නියම වෙලා ඉන්න සුදේශ්ගේ අම්මයි තාත්තයි මගේ පුතා බේරගන්න පුළුවන් නම් වන් ශ්‍රී ලංකා නාලිකාවෙන් අපිට උදව්වක් කරන්න කියලා. ඔබට පුළුවන් ඔබේ අදහස් අපිට සමග බෙදා ගන්නට ඔබ දන්නා කියන දේවල් අපිට සමග බෙදා ගන්නට දුරකථන අංකය විවෘත වෙලා තිබෙනවා 0.94 115 23 50 අපගේ දුරකථන අංකය සම්බන්ධ වෙන්න. රිසානාගේ සිදුවීම බොහෝ වෙලාවට ලංකාවේ ඉන්න බොහෝ දෙනා Tamanගේ ජංගම දුරකථනයට ඇතුළත් කරගෙන අන්තර්ජාලයේ තියෙනකොට නිතර බල පුදුම වුණාට රිසානාගේ සිදුවීම මැද පෙරදිග ඉන්න බොහෝ දෙනාට අමුතු සිදුවීමක් උනේ නෑ සුගත්. බොහෝ වෙලාවට වුන් දකින්න වුන් මුහුණ දෙන සිදුවීම්
තිබෙන ප්‍රශ්නය මේ ප්‍රශ්නයේ පිළිබඳව විවිධ පාර්ශවයන් ලංකාව තුල දේශපාලන පක්ෂ හොයවා කතා කරන ක්‍රමවේදය පිළිබඳව බැලුවම බොහෝ වෙලාවට දේශපාලන පක්ෂ ගත්තත් තමන්ගේ ජනප්‍රිය මාතෘකාවක් බවට මේ මාතෘකාව පත් කරගෙන ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න කටයුතු කරනවා විනා මෙහි සැබෑ ගැටලුව කුමක්ද කියන කාරණය පිළිබඳව සොයා බලන්නට කටයුතු කරන්නේ නැහැ. නදීරා වෙනුවෙන් අපේ කොළඹ අපේ කාර්යාලයට ආවා ඔයගේ පවුලේ හිතවත්තු ටික නෑදෑයෝ ටික අසල්වැසියෝ ටික සියල්ලම ආවා. ආපු වෙලාවේදී අපි මෙතන සිට ඒජන්සියට ඔවුන්ට කතා කරන්න අතරමැදියට මුලින්ම කතා කරන අවස්ථාව දුන්න හර්ෂණ කතා කරන අවස්ථාව දුන්නාම ඔහු මේ පිරිසව මගහරින හැටි ඒජන්සිය මගහරින හැටි තානාපති කාර්යාල මගහරින හැටි සියල්ල පිළිබඳ දත්ත අප සතුව තිබෙනවා. අපි සූදානම් එය නිර්භයව ඔබට ඉදිරිපත් කරන්නට. ඒ නිසා කිව්වේ මේ වැඩසටහන සාමාන්‍යයෙන් ඔබ දැක ඇති වැඩසටහන් වලට වඩා ටිකක් වෙනස් ස්වරූපයේ වැඩසටහනක්. ඒ නිසා බලපෑම් ඕනෑ තරම් වෙන්නට පුළුවන්. ඒ නිසා කතා කරන්න අවශ්‍ය කෙනෙකුට මේ දේවල් වැරදි නම් අපි ඉදිරිපත් කරන තොරතුරු වල සාවද්‍යභාවය මේ හැම දෙයක් පිළිබඳව කතා කරලා කෙලින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. අපේ දුරකථන අංකය විවෘතයි 0.94 115 දුරකථන අංකය විවෘතයි. කතා කරන්න අපිට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔබ දන්නා දෙයක් තියෙනවා නම් මීට වඩා යමක් ඔබට පුළුවන් කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නට. ඔව් හර්ෂණ අතරමැදිය. ඒ කියන්නේ නදීරා කියන මේ කාන්තාව පිටරට යවන අතරමැදියට අපි කතා කරපු අවස්ථාවේදී ඇගේ නැගණිය කතා කරපු අවස්ථාවේදී කතා කළේ හරියට මේ මම රට යන්න කිව්වේ නෑ වගේ කියන අදහසකින් තමයි කතා කළේ. ඊට පස්සේ ඒජන්සියට කතා කළාට පස්සේ රැකියා නියෝජිත ආයතනයේ ඔවුන් මගහරිමින් දුරකථනයේ එක් අයගේ අතරපත් කරමින් ගිහිල්ලා අවසානයේදී ඔවුන් කතා නොකර මගහැරියා මේ කාරණේ සම්බන්ධයෙන්. ඇත්තටම අපි මේ ගෙන එන්නේ අතරමැදියා එහෙම නැත්නම් මේ කාන්තාව රට ඇවීම සඳහා කටයුතු කරපු පුද්ගලයාත් එක්ක අය කරපු කතාව ඔබට ගෙන එන්න. ලලිත් අයියේ හෙලා මේ ලලිත් අයියා මොකද්ද කරන්නේ දැන් අක්කාට 2 මාස 4ක් විතර දැන් බඩුත් දාලා එහෙන් මොකද්ද ඔයාලා කරන්නේ ඔයාලා බොරු කියන්නේ මම බොරු කියනවනම් මං කියවල ඕන එකක් කරන්න හරිද මම මේ මාස් වෙන මාස් ඉල්ලවලා ඒ වැඩේට කොච්චර කියන එක මටවත් කියන්න බෑ මම හැමදාම හොයනවා බලන්නේ ඉතින් ලලිත් අයියා ඔයාලා කියන්නේ ඉතින් ඔයා වගේ කියන්න එපා වග කියන්නේ අවුරුද්දකින් පස්සේ උන් කිව්වේ බස් ඒවන්න නැත්නම් අපි ඉතමල බන් කාලේ වන්නද කෑ ගැහුවා පස්සේ මේ කෙල්ලට මොකක් කරොත් අපි ඒක කියන්න ඕනේ නේද ඉතින් ඔයා දන්නනේ අක්කා අත ඔපරේෂන් කරපු විත්තිය සිංහල තේරෙන්නේ නැහැ වලට කියන එක ඒ ඔක්කොම මේගොල්ලන්ට කියලා එම්බසියට දාලා ඔක්කොම ඇග්‍රීමන්ට් දාලා අපි එම්බසි දාලා තියෙන්නේ ඔක්කොම ඒ තරත් උන් ගණන් ගන්න උන් කියන්නේ වැඩ කරන්නේ කියා ඉතින් වැඩ කරන්න බෑනේ අක්කා දැන් ඊයේ කතා කරා පෙරේදත් කතා කරා ගෙන්න ගන්න කියලා නේ කියන්නේ ඒකනේ අපි දන්නවා ඒක අපි දන්නේ හිතනවා අපි නිතරම මැසේජ් ගහම දාමලි උන් දාන මැසේජ් කරනවා උන් එකක් දෙනම් කරන්නේ උන් කියන්නේ මොකද එවන්නම් කියලා ඉතින් ඔයා කිව්වනේ මේ මාස 10 වෙනිදා එවන්නම් කියලා ගියේ මාසේ 26 25 වෙනිදා ගලවත් බොරුනේ අපිට කියන්නේ මගේ ළඟ ඉන්න එක්කෙනෙක් නෙවෙයිනේ මම හැමදාම එසේ තමයි ඔහු ඇයට දුන්න පිළිතුර. සුගත්